Oh, යනවා. Hi. ඉතින් ගොඩක් හැමෝට කියලා තිබ්බනේ එලියානට අර ඇඳෙන් බහින ප්‍රශ්න තියේදී යාට ඇඳෙන් නගින්න බහින පුරුදු කරන්න කියලා. එලියාන හැබැයි දවසින්ම වැඩේ අල්ලගත්තා. අය බලමු එලියාන කොහොමද ඇඳට නගින්නේ කියලා. හරිද? එයා දවසින්ම වැඩේ අල්ලගත්තා. එලියාන ඇඳට නගන්න මොන හරි තියෙන්න ඕනේ. අනේ දැක්කා. අනේ එලියාන දැන් එයාගේ නගින තැන් දෙක තුනක් තියෙනවා. හරිද? ඔන්න ඔය තැන් දෙක තුනෙන් කොහෙද යන්නේ එන්න? ඔව් යනවා. බඩකින් මම නගින්න ඇඳට. එලි යන. කා. You want tea? හරි. නගින්න යන්නේ. ඔන්න ඔකෙන් ඇදගෙන. Be careful. කලබල වෙන්න බෑ. ඉතින් මෙයාගේ කලබල වැඩිනේ. ඔන්න ඔහම තමයි ඇඳට නගින්නේ. හරිද? දැන් අපි නිදාගෙන ඉද්දිත් මෙයා තනියම නගිනවා. එන්න බිමට බහින්න. පරිස්සමෙන්. හරි. ඉතින් ඔන්න ඔහම එයා තනියම ඇඳෙන් බිමට බහින්න දානවා. එයාගේ ඇඳුම් වල තාම තියෙනවා. කබඩේට දාන්න බැරි වුණා. ඕක තියලා තියෙනවා. ඉතින් මම එලියාන්ට මේ දවස් ඇඳුම් පිස්සුවක් තියෙනවානේ. එලියාන්ට මේ දවස් ඇඳුම් පිස්සුවක් තියෙනවා. ඉතින් එයා හරියට එයාගේ ඇඳුම් තෝරතෝර එයා තමයි දෙන්නේ අඳින්න ඕනේ ඒවා. ඒකම තව දෙයක් පෙන්නන්න. හරිද? ඔහොම ඉන්නකොට තව දෙයක් පෙන්නන්න කොහොමගේ හීල්ස් දෙක. ඇඳුම් පැත්තක තියමුකෝ. දැන් මෙයා මගේ හීල්ස් දාන්න පුරුදු වෙලා. හරිද? මගේ හීල්ස් දෙක දෙන්නේ ආශානගේ ගේමින් රූම් එකේ මේ අරගෙන ගිහින්. යලයි. එනකෝ මේ යා අරගෙන ගිහින් තමයි තේරෙන්නේ මේ දැන් ඉතින් නැවතිලා නැහැ එක දිගට ඇවිදින එක තමයි කරන්නේ පේනවනේ මම අර දානව බලන් ඉඳලා මේක කොහොම හරි කකුලට දාගන්න බලනවා හරිද හරිම පඬිත ළමෙක් කියලා තේ හිතන්නකෝ හීල්ස් දාගෙන ඇවිදින්න හදනවා කියති කොහොම හරි ඕම කැරකිලා යා බලලා හරිද කොහොම හරි දැකද ගාන්ට එක හදාගෙන කකුලට දාගන්න බලනවා අර දැක්කද දාගත්ත එක come walk ඕක ඉතින් දැන් දාගෙන ඇවිදිනවා ඔන්න ඕක තමයි මෙයාගේ අලුත් වැඩේ come එලි ඕක ඇද්ද දවසම යනවා. ඉතින් ඔන්න ඕක තමයි මගේ දවසේ මම දකින්න බලන දේවල් මේ ළමයාත් එක්ක. අර හීල්ස් දෙකක් දාගෙන යනවා හෙට මෙහෙට. අල්ලගෙන ගෙන්න හරි ස්වීට් අනේ මේ ළමයා නම් මම දන්නේ ඇත්තටම ඕක දාගෙන ඉතින් යනවා. එයාගේ දවසේ රාජකාරී වුණ. හරි. මට අද කතා කරන්න හිතුණා. හරිද? අවුරුද්දක බබෙක් එක්ක කොහොමද දවස ගෙවෙන්නේ කියලා. හරිද? ඉතින් ලොකු දේවල් නැහැ. තාම පොඩි බබෙක් හින්දා මේ ඉතින් බලන්න එළියන උදේ නැගිට වෙලාවෙ ඉඳන් නිදා ගන්න කම්ම මොනවාද එයා කරන දේවල් කියලා. හරිද? ඉතින් එයා සාමාන්‍යයෙන් අපේ ගෙදර මුලින්ම නැගිටින්නේ එළියනවා. හරිද? එයා සාමාන්‍යයෙන් උදේ 8ට විතර හැවෙනවා. හරිද? මේ මොකද මුලින්ම නිදා ගන්නෙත් එයා මුලින්ම නැගිටින්නෙත් එයා. ඉතින් ඒක මේ දවස්වල අපිට එලාම ඕනේ. එයා නැගිටලා අපිව හැරවනවා. එයා නැගිටලා ඔන්න විදිහට ඇඳගෙන තනියම නැගලා ඊට පස්සේ අපේ මෙහෙම ඇස් අරිනවා. කන ළඟට ඇවිල්ලා හූ කියනවා. හරිද? සද්දෙන් කෑ ගහනවා. හරිද? අඬන්නේ කරන්නේ නැහැ. අර අපිව නැගිටවන්න යාට ඕනේ. ඉතින් ඒ හින්දා මේ එයා උදේම අපිව නැගිටින ජොබ් එක කරනවා. ඉතින් ඒක තමයි යාගේ උදේම තියෙන රාජකාරිය අපිව ආහාරවන එක අම්මවයි ඩෙඩවයි. නෝ කටේ දාන්න. ඊට පස්සේ මම මුලින්ම යාට කිරි එක හදලා දෙනවා. එදින තාම මගේ කිරි බොනවා. ඒක නතර කරන්න බෑ. ඉතින් නතර වෙන්නේ නැහැ. මොකද යාට නිදා ගන්නත් මම බ්‍රෙස්ට් ෆීඩ් කරන්න ඕනේ. වැර නින්ද යන්න මම බ්‍රෙස්ට් ෆීඩ් කරන්න ඕනේ. ඉතින් ඕක මේ හිමීට අතර ගන්න ඕනේ. මොකද යාව මට ඇරෙන්න වෙන කාටවත් නැත්නම් නිදි කරව ගන්න බෑ.
ඉතින් ඕක ඉක්මනටම කඩා ගන්න ඕනේ. මොකද නැත්තම් මේ නිකන් හරි මට මොනවා හරි ලඩක් එහෙම වෙලා මාව හොස්පිටල් එකේ ඇඩ්මිට් කරන්න වගේ මොකක් හරි දෙයක් වුණොත් කියන්න බෑනේ. ඒ වගේ දේවල් වෙනානේ. ඉතින් එහෙම වුණොත් එයාට නිදා ගන්න බෑ. ඉතින් මමම ඉන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඒක ඉක්මනට වෙනස් කර ගන්න ඕනේ. ආව වෙන කාටක හරි නිදි කරන්න පුරුදු කර ගන්න ඕනේ. ඊට පස්සේ උදේ නැගිටිට පස්සේ මම යාට කිරි එකක් දෙනවා නේ. හින්දා මෙයාව කිරි වලට පුරුදු කරන්න. මේ දවස්වල නම් මම යාට දෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. අර යාගේ බරත් එහෙම ලොකු ප්‍රශ්න නැති හින්දා ඉතින් මම ෆෝමියුලා දෙන්න ලොකුවට පස්සෙන් යන්නේ ෆෝමියුලා දෙන්න. ඒත් මට හිතුණා අය දෙන්න පටන් ගන්න ඕනේ කියලා. ෆ්‍රෙෂ් මිල්ක් තමයි මේ දවස්වල නම් බොන්නේ. ඕකෙන් එකක් මම හදලා දෙනවා උදේට. ඊට පස්සේ ආයෙ එක බොනවා. ඊට පස්සේ පැයක් දෙකක් වගේ ඉඳලා එයාගේ බ්‍රෙක්ෆාස්ට් එක දෙනවා. සාමාන්‍යයෙන් බ්‍රෙක්ෆාස්ට් එකට මම යාට දෙනවා පාරම්පරික සීරියල්. එතකොට එහෙම නැත්නම් බ්‍රෙඩ් ටෝස්ට් දෙනවා. එහෙම නැත්නම් බිත්තර ස්ක්‍රැම්බල් කරලා ඔන්න ඔය වගේ චීස් දාලා ඔමම තමයි යාගේ බ්‍රෙක්ෆාස්ට් එක වෙන්නේ. ඊට පස්සේ උදේට කෑම කාලා එයා නිදා ගන්නවා. හරිද? නාවන දවස් වලට යවනවා. ඊට පස්සේ බබා ගොඩක් වෙලාවට නිදා ගන්නවා. හරිද? නිදා ගත්තට පස්සේ ආගේ මෝර්නින් රූටින් එක ඉවරයි. ඊට පස්සේ ආයා නැගිටිනවා. නැගිටිට පස්සේ මෙහෙනම් මම යාට ස්නැක් එක දෙනවා. ඇත්තම කියනවා හරිද? ඔක ලංකාවේදී නෑ. ඇත්තටම ස්නැක් දෙන එක ලොකුවට උන්නේ නැහැ. ඒ කියන්නේ අර දවසට දෙපාරක් බබාට ස්නැක් එකක් දෙන්න කියනවානේ. ලංකාවේදී මට ඇත්තටම මම යාට පවුදු විදියට දුන්නේ කෙසෙල් ගස්ලා බෝ උදේ කැමරක් දෙනවානේ. ඉතින් එතකොට ආයෙ මට ස්නැක් එකක් විදියට දෙන්නත් නැහැ. මොකද ලංකාවේ හරියට බබෙක්ට දෙන යෝගට් එකක් නැහැ. ඔක්කොම තියෙන සීනි දාපු ඒවා. හරිද? කඩුණත් හැමදාම දෙන්න හොඳ නැහැ. ඉතින් චීස් උත් එහෙමයි. ඉතින් ඒ හින්දා එයාට මට ඇත්තටම ලංකාවේදී ලොකෝට ස්නැක් දෙන්න බැරි වුණා. අර බිස්කට් එකක් දෙනවා. ඕක තමයි. ඉතින් මම පේනවානේ මට වීඩියෝ එකක් කරන්න දෙන්න. එලි, බන් බේබි. මොකද කියන්නේ? මේ බේබි බේබි මගේ පච්චිම මෙනෝ. මගේ පච්චිම මෙනෝ නැට්ට වගේ මේ ඉන්නේ මගේ නැට්ට ඉතින්. මගේ නැට්ට. හරිද? ඉතින් එලියන් අනේ thank you. You kiss? අනේ thank you baby. You kiss? හරිම cute අනේ. හරිම cute. දැන් ඉතින් ඔන්න යාට පා වෙනකම්ම මට මේ උමදේ මේ ඉතින් එලියානගේ ඔය වැඩ කන බොන දේවල් අතරතුර හරිද එලියානට මම එයාගේ ටොයිස් එක සෙල්ලම් කරන්න මේ පුරුදු කරනවා. එයාත් එක්ක සෙල්ලම් කරනවා. එයාට පොත් කියවනවා. එන්නකො පෙන්න. යා අපි සෙල්ලම් කරමු. යා. ඕ ඉතින් යා දවසේ හැම වැඩම අතරතුර මෙන්න මෙතන තමයි යාව තියන්නේ. එන්න පෙන්න. You can do it. Oh, that's okay. Here. Okay. Yay! Good girl. තාම මෙන්න මේක බෑ. හරිද? මේක යාද තාම තේරෙන්නේ නැහැ. ඉතින් මේ දවස්වල ඕක උගන්නන ගමන් ඉන්නේ. කප්ස් ටික. Yay! එළියට පුළුවන් නේ. ඒක හරියට තාම කරන්න බෑ. ඒකත් බෑ මෙන්න මේකේ මේ shapes ඒවත් තාම බෑ. ඉතින් තාම අවුරුද්දයිනේ. ටික ටික තමයි. මේකත් පුළුවන් එලියානට. Okay? Yay! Good job. Again. Yay! Put the rings on. Yay! Orange. Oh, that's okay. No, we only put rings. Here. Yay!
ඉතින් දැන් ඔහොම හොඳට කරාට ඉස්සර ඔබ පොඩ්ඩක්වත් බෑ හරියට රින් එක ළඟටත් යනවා එහෙම එයාට හරියට ඒක දාන්න බෑ හරියට ඒත් එක්කම අර බෝල් එක හරියට තියාගන්න බෑ අර වටේට කැරකෙන්න ඉතින් ඔක්කොම ප්‍රැක්ටිස් එකත් එක්ක ඒක තමයි බබාලගේ ඩෙවලොප්මන්ට් එක කියන්නේ ඉතින් ඔය වගේ ටොයිස් අරන් දෙන එක ගොඩක් වැදගත් බබාලගේ ඩෙවලොප්මන්ට් එකට එයාලගේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් එකට විශේෂයෙන්ම ඉතින් එළියානත් ඔය ටික තමයි ඉගෙනගෙන ඔහොම ලස්සනට දැන් ස්මූත් විදියට ආවක කරගෙන යන්නේ. ඊට පස්සේ මම යාගේ ලන්ච් එක රෙඩි කරනවා. මේ එයාර උදේ නිදා ගන්නවනේ ඒ වෙලාවෙත් තමයි මම අපිට උයන්නේ එළියානගේ කෑම හදන්න ඔය වැඩි කරගන්න නිදාගත්තට පස්සේ ඉතින් එයාට ගොඩක් වෙලාවට මම මෙහෙදී යාට මේ මොනවාද බීෆ් දෙන්න ගත්තා. බීෆ් ලංකාවේ දුන්නා බීෆ් liver එක. හරිද? ඉතින් අර ජීව මේව චෙක් කරලා බීෆ් liver එක දෙන්න එක හොඳයි. මොකද ගොඩාක් හයි ප්‍රෝටීන් තියෙන කෑමක්. ගොඩාක් හයි ප්‍රෝටීන් තියෙන කෑමක් තමයි බීෆ් liver එක. ඉතින් ඒක දෙන එක හොඳයි. ඉතින් ඒ හින්දා මම යාර දැන් සෙන්සරේ බීෆ් liver එකක් දෙනවා. මෙහි ගන්න තියෙනවා. මේ සුපර් මාකට් වල ෆ්‍රෙෂ් හොඳට මේ අලුත් ඒවා. ඒ හින්දා ඊට පස්සේ ඉතින් චිකන් ඕමේවා අර බත් ටෙම්පරාදු කරලා විදිහට එළවලු දාලා මේ එළියානගේ ලන්ච් එක යන්නේ. ඊට පස්සේ සමහර දවස්වලට ආයෙ කෑම කාලා නිදා ගන්නවා. එහෙම නැත්නම් නිදාගත්තේ නැත්නම් මම යට ආයෙ ස්නැක් එකක් දෙනවා. ඔය උදේට යෝගට් එහෙම දුන්නේ නැත්නම් යෝගට් ටිකක්. එතකොට චීස් කෑල්ලක් ඔන්න ඔය වගේ ස්නැක් එකක් දෙනවා. නිදාගත්තොත් ආයෙ සාමාන්‍ය පැයක් දෙකක් වගේ නිදා ගන්නවා. එහෙම නිදාගත්තට පස්සේ ස්නැක් එක දීලා එයාට ආයෙ රෑ කෑම එක දෙනවා. රෑ කෑම එකට ඉතින් ගොඩක් වෙලාවට සෙරිලාක් එතකොට එහෙම නැත්නම් අල බ්‍රොකොලි බිත්තර තම්බලෝ මෑෂ් කරලා චීස් දාලා හරිද ඔන්න ඔය තමයි ගොඩක් වෙලාවට යාගේ රෑ කෑම එකට දෙන්නේ. අද මට සෙරිලාක් දෙන්න ඕනේ කියලා හිතුණා. මම ඒක පෙන්නන්නම් කොහොමද දෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ ටිකෙන් තමයි මම එළියානගේ රෑ කෑම එක හදාගන්නේ. මේ වීට් විතරක් තියෙන සිරිලක් එක. ඉතින් මේකේ තියෙනවා ෆ්ලේවර්ස් දාපු ඒවා toy dates ඒවමේවා. ඉතින් මේ හෂාම ගෙනල්ලා තිබ්බ වීට් එක විතරයි. ඉතින් ඒ හින්දා මේකට මම හදද්දි ඩේට් සිරප් එකයි ගෙදරම හදාගත්ත මික්ස් නට් එකක් තියෙනවා. ඕකයි ඇඩ් කරලා තමයි දෙන්නේ. බබාලගෙන් බබාලට කන ප්‍රමාණය වෙනස් වෙනවා. මේ ටින් එකේ තියෙන නම් මේ සැඳි 9ක් දෙන්න කියලා. එළියන නම් එච්චර කන්නේ නැහැ. එයා කන්නේ මේ සැඳි උපරිම 4ක් වගේ. ඉතින් 3ක් 4ක් තමයි යාට දෙන්න. ඊට පස්සේ ඕක උණු වතුරෙන් තමයි හදාගන්නේ මම. ඒක හදාගෙන ඒකට මම දානවා. ඊට පස්සේ ඩේට් සිරප් එකෙන් චුට්ටක් මේක මේ ගෙදරම ගෙනල්ලා කුඩු කරගත්ත මික්ස් නට් තියෙන මෙතන මේ මික්ස් නට් එකකින් චුට්ටකුත් මම ඇඩ් කරනවා. ඉතින් එතකොට යාට කම්ප්ලීට් මීල් එකක් කරනවා මේ සිරිලක් එක. ඉතින් ඔන්න ඔහොම තමයි එයාට මම රෑ කෑම එක දෙන්නේ. Okay, I will give you. මේ නෙලියන කැම ටික ඔක්කොම කෑවා. කෑවට වඩා නෑවා. දැන් යාර පුටුවෙන් බහින්න ඕනේ. යා කෑම කනකම් විතරයි ඕක ඉන්න කැමති. එහෙනම් අපි දැන් යාව බස්සමු. Good girl. වතුර දෙන පස්සෙන් දුවන්න ඕනේ මේ ළමයාගේ. කෑම කාලා. එලි ජෝජෝ. ජොබ. එයා දැන් මේ හයි චෙයා එකේ ඉන්නේ මේ කෑම කනකම් විතරයි. ඊට පස්සේ පොඩ්ඩක්වත් ඉන්න කැමති නෑ. මේ touch එලි ඔය පේනවද ඉතින්? රෑ කෑමකින් පස්සේ තව පැයක් දෙකක් වගේ ඉඳලා මම යාට දෙනවා ආයෙ කිරි එකක් හදලා ෆ්‍රෙෂ් මිල්ක් එකක්. ඉතින් ඕක බිව්වට පස්සේ එළියන නිදා ගන්නවා. එයාගේ දවසේ වැඩි රාජකාරිය ඔක්කොම ටික ඉවරයි. ඊට පස්සේ තමයි ඉතින් අපිට තියෙන වැඩක් නිකසේ කරගන්න. ඊට පස්සේ ආ ඉතින් රෑට සැරයක් නිකන් කෙදරි ගාලා නැගිටිනවා. ඔච්චරයි. එහෙම නැත්නම් යා උදේ වෙනකම් ආයේ නිදි. මේ හෙට මෙහෙට දුව වීඩියෝ එක කරන්න එළියනත් එක්ක බෑ. හරියට පස්සෙන් වෙනවා. ඉතින් මේ හරි අමාරු යාගේ සතිත් එක්ක ඔයාලට හෙන්න දින තමයි හෙට මෙහෙට දුව කරන්නේ. ඉතින් මේක පොවන්න චුට හරි අමාරුයි. ඉතින් දවසේ වැඩි වෙලාවක් යනවා මෙයාට කිරි පොවන්න. මොකද ටිකක් කොරයිනේ බොන්න මෙහෙම. මගේ කිරි වලටම පුරුදු වෙලා.
ඉතින් කොහොම හරි මේක මම එයාට දවස් පොවා ගන්නවා. කක. බයි. කොහොම තමයි එලියානගේ දවස් අවසන් වෙන්නේ. ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ කමෙන්ට් තමයි ඉස්සරහට තවත් මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ආසාවක් ඇති වෙන්නේ. ඉතින් ඔන්න ඔක තමයි මම ෂෙයා කරගන්නේ එලියානගේ එයාගේ දවසේ මොනවාද වෙන්නේ කියන එක. ඉතින් මීට වඩා වෙනස් දේවල් තියෙනවා නම් සහ බබාගේ ඩෙවලොප්මන්ට් එකට ඔයාලා දවසේ තව කරන දේවල් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපිත් එක්ක ෂෙයා කරගන්න. දැන් ඔය පස්සේ හරිද? ඉතින් මේ වගේ හැමදාම වීඩියෝස් ගේන්න ඕන කියලා හිතුණා එක ජීවිතේ වෙන දේවල් ගැන මගේ day to day life එක ගැන. ඉතින් ගොඩක් ස්තුතියි කමෙන්ට් දාන අයට. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලලා කමෙන්ට් කරන්න. ඒත් එකම subscribe කරලා නැත්නම් subscribe කරන්න. හරිද? ඉතින් තවත් මේ විදියට ලස්සන වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙගෙන ඉන්නවා. ඉතින් ඔයාලගේ කමෙන්ට් වලින් තමයි හරිද ධෛර්යමත් වෙන්නේ. ඉතින් තව ඔයාලගේ අදහස් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් දාගන්න. එහෙනම් මම යනවා දැන් ඉලියනේ ටයිම් එක. blow kiss. blow. blow kiss. blow kiss. ඉතින් ගොඩක් ස්තුතියි එහෙනම් මේ වීඩියෝ එකත් බලනවා නම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් එන්නම්. bye bye.